අයිබෝවන් කියල පිළිගන්නවා අපේ ඇන්ඩ් ෆෝමියලා YouTube චැනල එකට. අද අපි කතා කරන්නේ ඔයා මහන්සි වෙලා හොයන ඉන්කම් එක හරියටම කළමනා කරණය කරගන්න ලේසිම විදිය ගැන. ඒ තමයි 50/30 නැත්තන් 50/30 රීතිය ගැන. ලෝකයේ බොහෝ මැදි ආදායම් උපයන අය අතර ඉතාම ජනප්‍රිය ක්‍රමයක් තමා මේ 50/30 ක්‍රමය කියලා කියන්න. සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඔබලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඉදිරියටත් මේ වගේ වටිනා දේවල් ඉගෙන ගන්න. මොකක්ද මේ 50/30 ක්‍රමය කියන්නේ? උදාහරණයකින් මම මේක පැහැදිලි කරන්න. හිතන්න ඔයාගේ මාසික පඩිය ලක්ෂයක් කියලා. ඒක කොටස් 3කට වර්ග කරන එක තමයි මේ 50/30 ක්‍රමයේදී අපි කරන්නේ. මේක හොයාගත්තේ ඇමරිකානු ජාතිකයෙක් වෙන එලිසබෙත් වොරන්. පළමුවෙනි කොටස 50% අත්‍යවශ්‍ය වියදම් කියන කාණ්ඩය. ඔයාගේ පඩියේ ලක්ෂයක් නම් ඒ කියන්නේ හරියටම භාගයක් වෙන් කරන්න ඕනේ මෙන්න මේ අත්‍යවශ්‍ය වියදම් වලට. තවත් සරල කළොත් මිනිස්සෙක් විදියට ඔයාට ජීවත් වෙන්න ඕන නිවසේ මුදල්. ඒ කියන්නේ ගෙදර රෙන්ට් එක, ලීස් එක, එහෙම නැත්නම් ඔයාගේ වාහනේ ෆිනෑන්ස් එක ගෙවන එක, වතුර බිල, කරන්ට් බිල, ගෑස්, ඔයාගේ මාසයකට වට අනිවාර්යෙන් කෑමට වියදම් වෙන මුදල් ප්‍රමාණය, ට්‍රාන්ස්පෝර්ට් එකට වියදම් වෙන මුදල් ප්‍රමාණය, ඔයා ක්ලිනික් එකකට යන කෙනෙක් නම් ඔයාට බෙහෙත් වලට වියදම් වෙන මුදල් ප්‍රමාණය, අන්න ඒ වගේ හැම මාසෙකම ෆික්ස්ඩ් කරපුව වියදම් ටික තමයි මේ 50% දී අපි ආදාළ කරගන්නේ. මම මේක ඔයාට සාමාන්‍ය තවත් උදාහරණ වලින්ම කියන්න. ඔයා හිතනවා ගෙදර රෙන්ට් එක රුපියල් 15000. ඔයාට කෑම වලට නැත්නම් 20000. ට්‍රාන්ස්පෝර්ට් වලට යන 10000. ඔයාගේ ක්ලිනික් එකට නැත්නම් බෙහෙත් වලට වට වියදම් වෙනවා තවත් රුපියල් 5000ක මුදලක්. ඔය ගණන් ටික හරියටම එකතු කරොත් ඔයාට රුපියල් 50000ක වියදමක් යනවා මේ 50% අත්‍යවශ්‍ය වියදම් කාණ්ඩය යටතේ. හරි. අපි දැන් බලමු 100ට තියෙන නැත්නම් 30%. මේකට අපි කියන්නේ ඕන එකක් කියලා. ඒ කියන්නේ අත්‍යවශ්‍ය වියදමුත් නෙමෙයි, හැබැයි විනෝදාස්වාදය වගේ දේවල් වෙනුවෙන් ඔයාට ඕන කරන වියදම් ටික තමයි මේ 130දී අපි කලකා බැලීම කරන්නේ. ඔයාට මාසෙකට රුපියල් ලක්ෂයක් හම්බ වෙනවා නම් ඔයා දැන් කලින් එකේ වෙන කරන්නේ තව රුපියල් 50000ක අත්‍යවශ්‍ය වියදම් වලට. දැන් ඔයාගේ අතේ තව රුපියල් 50000ක් ඉතුරු. මේකෙන් 130ක් තමයි ඔයා මේ ඕනෑකම කියන කාණ්ඩයට වියදම් කරන්න පාවිච්චි කරන්නේ. මේ තවත් මම ලේසි වෙන්න ඔයාලට පැහැදිලි කිරීමක් කරොත් ඔයා එළියට ගිහලා යාළුවොත් එක්ක විනෝද වෙනවා නම් Netflix, YouTube Premium වගේ subscription වලට ඔයා ගිහින් තියනවා නම් ඔයා ෆෝන් එකක් ගන්න යම් කිසි මුදලක් වෙන් කරනවා නම් අන්න ඒ වගේ උදාහරණ වලට තමයි 130 කියන කාණ්ඩය යටතේ අපි වර්ග කිරීම කරන්නේ. අපි සාමාන්‍යයෙන් වියදම් කරන්න යාම මේ වගේ කාණ්ඩගත කිරීම කරන්නේ නැහැ. විනෝද වෙන්න තත්ත්වයේ තියෙන හැම මුදලක්ම වියදම් කරනවා. කැම්වීම් වලටත් හැම මුදලක්ම වියදම් කරනවා. නමුත් මේ 130 කියන කාණ්ඩය තමයි 130 කියන සීමාව වෙරණිලා ඔයා මේ ඕනෑකම් කියන්නේ තමයි විනෝදාස්වාදේ කියන දෙයට වියදම් කරොත් ඔයාට පුළුවන් ඔයාගේ ලිමිට් එක ඇතුළේ ඉඳලාම කිසිම විදියකින් ඔයාගේ ආස්තීරීමක් කරගන්න නැතුව ඔයාට විනෝද වෙන්න වෙනවා. හරි. ඉතින් තුන්වෙනි පොයින්ට් එකට 120 කියන්නේ ඉතිරි කිරීම, ආයෝජන, ණය ගෙවීම වගේ කොටස් වලට. අපි උදාහරණයකට දෙමු. ඔයාගේ මාස ගැටුමෙන් 50% වියදම් කරලා 30 කොටසකට සල්ලි වියදම් කිරීමක් කරලා දැන් ඔයාට ඉතුරු වෙලා තියෙන තව 120ක්. මේ 120 අනිවාර්යයෙන්ම ඔයාගේ අනාගතයට තිබුණ අවශ්‍යතාවයක් වෙනුවෙන් ඉතුරු කිරීම කරන්න ඕන. මොකද මේ ඉතුරු වෙන මුදල තමයි කවදා හෝ දවසක නැත්නම් ආයෝජනය කරන මුදල තමයි කවදා හෝ දවසක ඔයාගේ ළඟ 20කට මුදල් වියදම් කරන්න ළඟ නැති වුණ වෙලාවකදී ඔයාට ලොකු උදව්වක් වෙන්නේ. ඔයා හිතනවා නම් ඔයාට වෙන බැංකු ගිණුම් පොත් එකක් විනාශයෙන් පවත්වාගෙන කියලා අර 130 කොටස එක බැංකුවකින් වියදම් කරලා මේ 120ක ප්‍රමාණය තමයි
ඉන්ෂුරන්ස් පේමන්ට් එකකට හැම මාසෙම කඩලා ඔයාට 120 වෙන් කරන්න පුළුවන් නම් අනිත් අය වගේ නෙමෙයි. ඔයාට පුළුවන් කවදාහෝ දවසක අභිස් මුදල් අවශ්‍යතාවයට ආපු වෙලාවක මේ මුදලින් යම් කොටසක් ඔයාගේ අවශ්‍යතාවය වෙනුවෙන් පාවිච්චි කරන්න. තව අවසාන වශයෙන් මම ඉතා වැදගත් ටිප් එකක් කියලා දෙන්න. තාක්ෂණය දියුණුවත් එක්ක දැන් ඔයා දන්නවා අපි හැම කෙනෙක් ගාම ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. ඉතින් අපි මේ කරන වියදම් කවදා හරි දවසක පොතක ලියනවා කියලා හිතුවත් ගොඩක් වෙලාවට අපිට මේ දේ කරන්න බැරි වෙනවා. මොකද අද නෙමේ හෙට නෙමේ දවසක කීකිය අපි වැඩි කල් දානවා. නමුත් ඔයාට ලේසියෙන් පුළුවන් ඔයාගේ මොබයිල් ෆෝන් එකේ මොබයිල් ඇප් එකක් පාවිච්චි කරලා මේ මුදල් තමයි ඉන්කම් එක ඔයාගේ සැලරි එක මේ 50% කියන කාණ්ඩ වලට වෙන වෙන කරලා මේ කාණ්ඩ ඇතුලේ නැත්නම් සීමාව ඇතුලේ ඉඳගෙන වියදම් කරන්න ඔයාට පුළුවන්. එතකොට ඔයාට ඕන වෙලාවක මොබයිල් ෆෝන් එකේ තියෙන මේ ඇප් එක නෝට බලා ගන්න පුළුවන්. මොන මේ දේවල් වලට ඔයාට වියදම් කියන මාසෙක උදාහරණයක් විදිහට මම ප්‍රසිද්ධ කීපයක් කරනවා. Google Budget app එක තියෙනවා, Wallet එක තියෙනවා, Monarch app එක තියෙනවා, මේ Cashbook කියලා තව app එකක් තියෙනවා. මේ වගේ apps ගොඩක් ඒවා තියෙනවා. ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඔයාගේ දිනදා වියදම් ටික හරිම පිළිවෙලකට සටහන් කරගන්න. එතකොට යම්කිසි කාලයක් ගත වෙනකොට ඔයාටම ආයි අවබෝධය ගන්න පුළුවන්. මොනවාගේ අවශ්‍ය වේදම් වලට දොඩ වැඩිපුර වේදම් වෙන්නේ මොන වගේ නාස්ති කිරීම මාර්ගයක් වෙනවද? එතකොට ඔයාලට තව මුදල් ඉතුරු කිරීමක් කරගන්න පුළුවන්. ඒ ඉතුරු කිරීම කරගන්න පුළුවන් මොන වගේ තැන් වලින්ද වගේ ඔයාට ඔයාගේ වේදම් වල ෆ්ලෝ එක, ඒ වේදම් වල රටාව, ආදායම් වල රටාව මේ හැම දෙයක්ම ඔයාට මොබයිල් ඇප්ස් වලින් බලා ගන්න පුළුවන්. ඉතින් වටිනා කියන මේ වගේ තවත් තොරතුරු නැගත් වීඩියෝ එකක් අපි ඉතිරි දවසක හමු වෙමු.